මොකද මීට පෙර අවුරුද්දකට විතර පෙර ආතුරුව මම හිතන්නේ මේ වගේම අවස්ථාවක මේ දුමින් ලංකා ස්වේච්ඡා සංවිධානයේ සභාපතිතුමා සහ එම මහත්මිය පැමිණ අප පාසලට පුස්තකාලය සඳහා පොත් සහ සංගීත උපකරණ ලබා දීමේ කටයුතු සිදු කරා. එදා සිට දැන් අද දක්වාම අප පාසලේ සංගීත වැඩසටහන් වලදී එම උපකරණ ප්‍රයෝජනයට ගැනීමේ අවස්ථාව අපිට ලැබිලා තියෙනවා. ඇත්තට මේකට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ දරුවෝ එම උපකරණ භාවිත කරමින් තමන්ගේ සංගීත හැකියාවන් ඒ වගේම පාසලේ සංගීත වැඩසටහන් සඳහා දායකත්වය ලබා දෙනවා. ඒ සඳහා දුමින් ලංකා ස්වේච්ඡා සංවිධානයේ සභාපතිතුමා ඒ වගේම මහත්මිය ඇතුළේ ස්වේච්ඡා සංවිධානයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දින නැවතත් අපිට එම ආයතනයේ විසින් පොත් ලබා දීම සඳහා කටයුතු කර තිබෙනවා. ඒ සඳහා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පහ ශ්‍රේණියේ දරුවන් සඳහා ප්‍රශ්න පත්‍ර කට්ටලයක් ලබා දීමටත් ප්‍රශ්න පත්‍ර කට්ටල දෙකක් ලබා දීමටත් අද දිනේ කටයුතු කරලා තියෙනවා. ඇත්තටම අපි වගේ පුංචි පාසලක දරුවන් වෙනුවෙන් මේ කරන උතුම් සත්ක්‍රියාව වෙනුවෙන් මන්ලාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්න වෙනවා. විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් ඒ වගේම අපේ දරු දැරියන් වෙනුවෙන් මේ අවස්ථාව උදා කරගන්නවා. ස්තුතිවන්ත වෙන්න, ඒකෙන් නිසි ප්‍රයෝජන ගන්න මේ දරුවන්ට වාසනාව ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද අපි ඇත්තටම මීට පෙර ලබා දුන්න දේවල් වලිනුත් ඒ කියන්නේ සංගීත උපකරණ ඒ වගේම පොත්පත් වලින් මේ දරුවෝ අද වන විටත් ඒ වගේ යම්කිසි දැනුමක් ලබාගෙන ඒ වගේම සංගීත උපකරණ ප්‍රයෝජනට අරගෙන ඒක මම හිතන්නේ අද දින ප්‍රායෝගිකව ක්‍රියාවට නංගලා පෙන්වනවා. ඉතින් ඇත්තටම මේ වාසනාව උදා කරගන්න හැකියාව ලැබුණේ මේ ආයතනයේ මේ උපකරණ අපට ලබා දීපු නිසා. ඒ නිසා මේ දරුවෝ වෙනුවෙන් නැවතත් මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා එම උපකරණ ලබා දීම ගැන දුමින් ලංකා ස්වේච්ඡා සංවිධානය වෙනුවෙන්.